මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ මේ ක්‍රියේටිවිටි කියන එකේදී ඔයා කොහොමද ක්ලයන්ට් කෙනෙක්ට ඩිසයින් එකක් කරද්දි ක්‍රියේටිව් විදියට හිතලා කොපි එකක් තීරණය කරන්නේ නැත්නම් ක්‍රියේටිව් කන්සෙප්ට් එකක් කොහොමද හිතන්නේ කියන එකට ලංකාවේ මේ වෙනකන් කරලා තියෙන අවුරුදු කමර්ෂල් 3ක් අරගෙන මම ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඔයාලට වැදගත් වෙයි. ඔයගොල්ලෝ නිකම් විදිහට ක්ලයන්ට් කෙනෙක්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නැත්නම් මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද හැමෝම කියනවා වගේ සාමයේ සතුට පිරි සෞභාග්‍යම සුබ අලුත් අවුරුද්දක් වේවා වගේ ඒ වගේ දෙයක් කියලා කෙලින්ම විශ් කරලා මොකක් හරි දෙයක් කරනවට වඩා එතනින් එහාට ගිහිල්ලා කොහොමද හොඳ කන්සෙප්ට් එකක් හිතන්නේ කොහොමද හොඳ කොපි එකක් හිතන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න හම්බ වෙයි. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මම ටීවී කමර්ෂල් 3ක් උදාහරණයක් ගත්තා. පරණ ටීවී කමර්ෂල් දෙකක් සහ මේ ළඟදී කරපු ටීවී කමර්ෂල් එක. අවුරුදු ටීවී කමර්ෂල්ස්. ඉතින් මම මේකේ තියෙන කන්සෙප්ට් එක ගැන තමයි කතා කරන්නේ. මම ලොකුට ප්‍රොඩක්ෂන් එක කොයි වගේද මේකේ භාවිතා කරලා තියෙන ආර්ට් ඩිරෙක්ෂන්ස් කොහොමද ඒ වගේ දේවල් මම ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මම මෙතන ප්‍රධානම කතා කරන්නේ කන්සෙප්ට් එක සහ කොහොමද ක්ලයන්ට් කෙනෙක්ට ඔයා ඩිසයින් එකක් කරද්දී ඔයා අලුත් විදිහට නැත්නම් ක්‍රියේටිව් විදිහට හිතන්නේ කියන එක. පළවෙනි කමර්ෂල් එක තමයි අවුරුද්දේ සුබ රසය. මේ අවුරුද්දේ සුබරසය කියලා කියන්නේ මේ මංචිලට 2019 20 වගේ කාලේ ඉඳන්ම මේ වෙනකම්ම කරන් එන එක තීම් එක කැම්පේන් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවුරුදු කැම්පේන් එක තමයි අවුරුද්දේ සුබරසය කියන එක. ඉතින් මේකේ පළවෙනිම මට හම්බෙච්ච පළවෙනි කමර්ෂල් එක විදිහට මේ මැජික් මැංගෝ කියන ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකෙන් කරපු මෙන්න මේ ටීවී කමර්ෂල් එක තමයි මට මුලින්ම හම්බුනේ. මේකේ ඔයගලන්ට පෙන්වන්න මේ අවුරුද්දේ සුබරසය කියන එක හයිලයිට් කරන්න ඒගොල්ලෝ කරලා තියෙන දේ අපි බලමු ඒක. ඒ සුබ නැකතත් ලැබුවා නේද පුතා? පුතා ගෙදර යන ගමන්ද? නැකතට ගෙදර ඉන්න කියලා හිතාගෙන හිටියේ. කොතන හිටියත් නැකත සුබයි. කරන කියන දේවලුත් සුබයි. දැන් සුබ නැකතට ආහාර අනුභවය ගන්න. ඒ රසයත් සුබයි. හැම දෙයක්ම සුබ වෙන හැමෝවම එකතු කරන අලුත් අවුරුද්දේ සුබ රසය මංචි. මම මේකදී ටීවී කමර්ෂල් සම්පූර්ණයෙන්ම ප්ලේ කරන්න යන්නේ නැහැ. මම මෙතන අත්‍යවශ්‍ය කැලේ ටික විතරයි ඔයගලන්ට අරන් පෙන්නන්නේ. ඉතින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ කතා කරන කමර්ෂල්ස් වල ලින්ක්ස්. ඔයගලන්ට ගිහලා සම්පූර්ණ කමර්ෂල් එක බලන්න පුළුවන් ඔයගොල්ලෝ දැකලා නැත්නම්. ඉතින් මේ අවුරුද්දේ සුබ රසය කියන කන්සෙප්ට් එක ඒගොල්ලෝ හෙන්නම ඉමෝෂනල් විදිහට මිනිස්සු අතරට ගෙනියන්න සෑහෙන උත්සාහ කරලා තියෙනවා මේ කමර්ෂල් එකෙන්. මොකද හැමෝම මේ කාලේ වෙනකොට ටීවී කමර්ෂල්ස් බර ගණන් අවුරුද්ද ගැන ගහනවා. ඉතින් ඒ අතරේ අපි බලන්න ඕන අපි කරන කමර්ෂල් එක හරි අපි කරන ඩිසයින් එක හරි වෛරල් වෙන්න කොහොමද අපි යම්කිසි කතා බහකට ලක් වෙන්න කොහොමද හදන්නේ කියලා. ඉතින් මංචිලට කරලා තියෙන මේ කමර්ෂල් එකේ ඒගොල්ලෝ හොඳට ඒ ගැන කතා කරලා තියෙනවා. මේ මංචි වල තියෙන මේ රස කියන එක සුබ රසය කියලා ඒගොල්ලෝ කන්සෙප්ට් එකක් හදලා නැත්නම් තීම් එකක් නමක් හදලා ඒගොල්ලෝ ඒ හරහා ඒකට ස්ටෝරියක් ඩිවිල් කරලා මෙන්න වගේ ටීවී කමර්ෂල් එකක් කරලා දෙනවා. ඒකට ඉමෝෂන්ස් ඇඩ් කරලා ලස්සන ස්ටෝරි එකක් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වෛරල් වෙන්න පුළුවන්. වෛරල් වුණු අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් එකක් වෙනවා. ඉතින් ඒ වගේ කන්ටෙන්ට් එකක් කරන්න හිතන්න ඕන අනිවාර්යෙන්ම ආ ක්‍රියේටිවිටි කෙනෙක් වෙනවා නම්. දෙවැනි එක තමයි ෆැන්ටා ෆන් බෝවේවා කියන කැම්පේන් එක. ඉතින් මේකත් ඇත්තටම මේ අපි හැමෝම කතා කරන මේ ආයුබෝ වේවා ඊට පස්සේ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔය වගේ කතා කරන වචන ASCII ෆන් බෝ වේවා කියන වචනයක් ගෙනල්ලා ඒගොල්ලෝ ලස්සනට කමර්ෂල් එකක් හදලා තියෙනවා. මාර විදියට හැමෝම ත්‍රිල් එකේ සතුටින් ඉන්න බව ඉස්මතු වෙන මේ අලුත් අවුරුද්දේ ඒක පේන්න ඒගොල්ලෝ ලස්සනට වචනයක් අරන් ඇවිල්ලා ෆන් බෝ වේවා කියලා මේ වගේ කැම්පේන් එකක් මේ වගේ කමර්ෂල් එකක් කරලා තියෙනවා. විචිත්‍ර අවුරුද්දේ ෆන් බෝ වේවා. ඒගොල්ලෝ මේ ෆැන්ටා කියන එකේ තියෙන ඒ ක්වොලිටි එක, ඒකේ තියෙන ගුණය, ඒගොල්ලන්ගේ තියෙන ඒ බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක ඒගොල්ලෝ ලස්සනට මේ වගේ අවුරුද්දට ඇඩප්ට් කරලා තියෙනවා. මේ වගේ වචන දෙක තුනක් එකතු කරලා. සරලයි ෆන් බෝ වේවා. ඉතින් ගොඩක් වෙලාවට මේ කට්ටිය හිතෙන්න පුළුවන් මේ වගේ වචනයක් ගෙනාවට පස්සේ ක්ලයන්ට් බනීද නැත්නම් මිනිස්සු අපිට hina වෙයිද ඒ වගේ දේවල් ගොඩක් කට හිතෙන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ ඕගොල්ලෝ ක්‍රියේටිව් පුද්ගලයෝ විදිහට අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හැමෝම හිතන ලෙවල් එකෙන් එහාට ගිහිල්ලා හිතන්න.
එතකොට ඔයාලට පුළුවන් අලුත් වැඩක් ලස්සන වැඩක් එළියට ගේන්න. සමහරලාට මේක අර සිග්නල් සිනාබෝ ඒවා කියන එක හරහා වගේ ඇවිල්ලා ඒකෙන් හිතලා මේකට ෆන් බෝ ඒවා කියලා ගේන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් සිග්නල් සිනාබෝ ඒවාගේ කොපියක්ද මේක කියලා. මම නම් දකින්නේ ඒක කොපියක් විදියට නෙමෙයි. මොකද ඒක කොපියක් වෙන්නේ සිනාබෝ ඒවා කියන එක මේකට ගෙනාවනා. මේගොල්ලෝ මේ ආයුබෝ වේවා කියන එකේ ආයු කියන වචනේ ෆන් වලින් රීප්ලේස් කරලා ලස්සනට ෆැන්ටා ෆන් බෝ වේවා කියලා අවුරුදු මෙසේජ් එකක් නැත්නම් අවුරුදු කමර්ෂල් එකක් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඉතාම ලස්සන වැඩක්. හරිම කන්සෙප්චුවල් වැඩක්. ඉතින් ඕගොල්ලොත් මේ වගේ තීම් එකක් මේ වගේ කන්සෙප්ට් එකක් හැමතිස්සෙම ගන්න බලන්න ක්ලයන්ට් කෙනෙක්ට ඉදිරිපත් කරද්දී. තුන්වෙනි කමර්ෂල් එක තමයි මේ අද ඊයේ සිංහ එකෙන් කරලා තියෙන කමර්ෂල් එක. අවුරුදු වාසි ගනුදෙනු කියන එක. ඉතින් මේ වාසි ගනුදෙනු කියන එකත් බැංකුව ඊට පස්සේ ඩරස් කප්රුක අබාන් සිංහ වගේ ඔය වගේ කම්පැනිස් මිනිස්සුත් එක්ක නිතරම ගනුදෙනු කරන කම්පැනිස් වලට ඉතාමත් වැදගත් වෙන කන්සෙප්ට් එකක්. ඉතින් ගන්න පුළුවන් කන්සෙප්ට් එක තමයි මේ වාසි ගනුදෙනු කියන්නේ. ඉතින් හැම ගනුදෙනුවක් ඇතුළෙම වාසියක් තියෙනවා කියන එක ඒගොල්ලෝ ලස්සනට මේ කමර්ෂල් එකෙන් එක්ස්ප්‍රෙස් කරලා දෙන මේක තමයි මේගොල්ලන්ගේ සම්පූර්ණ සිංහ එකේ මේ සසර කැම්පේන් එක කියන්නේ වාසි ගනුදෙනු කියලා. පුතා දන්නවද? අපි පොඩි කාලේ අවුරුදු සිරිත්තුරිත් අකුරට පිළිපැද්දා. ඒ කාලේ සුභාතකින් කරන අවුරුදු ගනුදෙනු වලට අපි කිව්වේ වාසි ගනුදෙනු. ඒ කාලේ විතරක් නෙවෙයි තාත්තේ වාසි ගනුදෙනු මේ කාලෙත් තියෙනවා. ඒ කොහෙද? අපිට වාසි ගනුදෙනුවක් නම් සිංහ එකේ තමයි. සිංහ වාසි ගනුදෙනු. අවුරුද්දම සුබ වෙන්න සිංහ එකෙන් අරගන්න. ඉතින් ඒකත් ඉතාමත් හොඳ කන්සෙප්ට් එකක් හොඳ තීම් එකක්. අවුරුද්ද වෙනුවෙන් ගන්න පුළුවන් ක්ලයන්ට් කෙනෙක්ට. නිකන් හිතන්න අවුරුදු ගනුදෙනු වගේ දෙයක් කෙලින්ම නිකන් කියන්නේ නැතුව ඒකට තමන්ගේ කම්පැනි තියෙන කතන්දරේ මේගොල්ලෝ දෙන මේවල වාසි ගැන පොඩි වචනයක් එතෙන්ට දාලා වාසි ගනුදෙනු කියලා ලස්සන කන්සෙප්ට් එකක් තීම් එකක් හදලා ඒගොල්ලෝ මුළු කැම්පේන් එකම කරනවා. ක්ලයන්ට් කෙනෙක්ට දෙයක් නිර්මාණය කරනකොට ඒ වගේ දුරට හිතන්න. කෙලින්ම දෙයක් කෙලින්ම අපි හිතලා ගෙනියන්නේ නැතුව හැමෝම කරන දේ කරන්නේ නැතුව ඔය වගේ ලස්සන කොපි එකක් එක්ක ලස්සන කන්සෙප්ට් එකක් ලස්සන මැසේජ් එකක් එළියට දෙන්න බලන්න. ඉතින් ඕගොල්ලොත් මේ වගේ හිතලා මොනවා හරි කරපු අලුත් නම් එක කරපු වැඩ මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඉතින් ඕගොල්ලන්ට මතකද DSI ලා කරා අවුරුදු පාවරුණා කියලා එකක්. ඉතින් ඒකත් හරිම ලස්සන කන්සෙප්ට් එකක්. ඒ වගේම එක කම්පැනි එකකින් කරලා තිබ්බා රසරාශිය කියලා එකක්. ඉතින් මේ වගේ විවිධ අවුරුද්දත් එක්ක අරගෙන විවිධ කැම්පේන් කරන සමහර කට්ටිය කියනවා එරබදු වසන්තය කියලා, එරබදු ගනුදෙනු කියලා. මේ වගේ විවිධ කැම්පේන් විවිධ නම් වලින් මේගොල්ලෝ කැම්පේන් කරලා දෙනවා විවිධ ක්ලයන්ට්ලාට ඇඩ්වර්ටයිසින් ඒජන්සිස් වලින්. ඉතින් ඕගලන්ටත් පුළුවන් ඕගොල්ලෝ ක්ලයන්ට් කෙනෙක්ට යම් කිසි දෙයක් ඩිසයින් කරද්දී ඒ වගේ දුරට හිතලා ඒ වගේ ලස්සන කන්සෙප්ට් එකක් අරන් ඇවිල්ලා ලස්සන වැඩක් ක්ලයන්ට් කෙනෙක්ට ඉදිරිපත් කරන. ඒක තමයි ක්‍රියේටිවිටි කියන්නේ. හැමෝම කරන දෙයට එහාට ගිහිල්ලා දෙයක් හිතලා කරන්න. මේ වීඩියෝ එක මම අරන් එන බලාපොරොත්තු ප්‍රධානම හේතුව තමයි ඕගොල්ලෝ කොහොමද ක්ලයන්ට් කෙනෙක්ට මේ වගේ සීසනල් දෙයක් ගැන කතා කරද්දී කොහොමද කන්සෙප්ට් එක ක්‍රියේටිව් කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරන්න කියන එක දැනගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඕගොල්ලන්ට පුළුවන් මගේ WhatsApp group එකට එකතු වෙන්න පල්ලෙහා link එක දාලා තියෙනවා. ඕගොල්ලන්ට මොනවා හරි ඩිසයින් සම්බන්ධ ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. අපි හම්බ වෙමු තවත් අලුත් වීඩියෝ එකක. ඔබට සුබ දවසක්.